වැදගත් කාරණයක් ඒ අතර තමයි ඉතින් මේක ආණ්ඩුව මොනෝ කරා ජනතාවගේ සහයෝගය තියෙන්න ඕන. නැත්නම් මන්ත්‍රණ පාලනය කරන්න බැරි වෙනවා. මේ කතාව මේ තංගල්ලේ අයිස් ගහපු බල්ලෝ ඉන්නවල. මම දන්නේ නැහැ කතාව. මේක තහවුරු කරන්න කවුද මාධ්‍යවේදියා කියලා බලුවා. අපේ සහම්පතිමානගේ මේක දාලා තියෙන්නේ. අරුණ ලියලා තියෙන්නේ තංගල්ලේ අයිස් කැසු බල්ලෝ එකතන කැරකුණා කියලා අද දවසේ කියනවා. අද මේ කතාව කොහොමද එතකොට තංගල්ල දීවර වලට රැගෙන ආපු අර මද්ද්‍රව්‍ය මිශ්‍ර වෙච්ච ජලය පානය කරපු සුනකයෝ ඊයේ දවසේ එහෙම දිව ගියා කියලා කියනවා. ඉතින් මේ සුනකයන් තිදෙනෙක් එහි තැන තැන කැරකෙමින් හිටියා කියලා සඳහන් කරනවා. වරාය භූමියේ නිතර සරිසරමින් සිටි සුනකයන් ඊයේ දින අමුතු හැසිරීමක් පෙන්වුම් කර බව දීවරයෝ කියනවා. උන් කියන්නේ මද්ද්‍රව්‍යතුගේ ගබඩා කර තිබූ ස්ථානයේ බිම තිබූ ජලය පානය කිරීමෙන් පස්සේ උන් මේ අසාමාන්‍ය තත්ත්වයන් පෙන්වුම් කරා කියලා වෙලා ඊයේ පස්වර වෙනකොට දීවරේ වරාය භූමියෙන් ඒ සුනකයෝ අතුරු දන් වෙලා හිටියා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද දවසේ අර තංගල්ලේ පාවෙච්ච දේවල් රැගෙන ආවයන් පස්සේ මේවා නාවික හමුදාව තියපු තැන හිටපු සුනකයන්ට තමයි මෙහෙම වුණා කියලා වාර්තා කරලා තියෙන්නේ. කොහොම හරි ඉතින් පත්තරේ කියන්නේ ඔහොමයි. කෙසේ වෙතත් ඉතින් ප්‍රාදේශීය මාධ්‍යවේදියාත් අවුරුදු ගාණක් වැඩ කරපු මාධ්‍යවේදියෙක් දීවරයන්ගේ ප්‍රකාශයන් මත පදනම තමයි තොරතුරු වාර්තාව දක්වලා තියෙන්නේ. කටිය Facebook live එකේ කටිය අහලා දෙනවා මාන නිවුස් දෙක ගහන්නේ බල්ලෝ කරගෙන ඒවත් කියලා වෙලා. මම ඒකයි මං කිව්වේ කවුද වාර්තා කරන්නේ? සෝස් එක මොකද්ද? මේක කොහෙන්ද ආවේ කියන එක එහෙම නැතුව එහෙම කියන්න යන්නේ නැහැ. එහෙම පත්තරේ තිබ්බා කියලා අපි ගොඩක් ඒවා බලලා තහවුරු කිරීම කරනවා. හැබැයි හැම එකම තහවුරු කරන්න බෑ. අතන ප්‍රායෝගිකව ගත්තම. සම්පතිමානගේනේ කෝල් එකක් දාලා හුවා කෝවර වීඩියෝ එක කිව්වනම් ඒවල තියනවද කියලා. එතකොට එක සුනකෙක් නෙමෙයි සුනකයෝ 4-5 දෙනෙක් සාමාන්‍ය ගෙවල් වල බල්ලෝ අතර කට්ටිය දන්නවා. ඉතින් බල්ලා නැට්ට ගන්නවා වටේ කරගෙනවා ඒක විදිය. හැබැයි බල්ලෝ ගොඩක් එහෙම කරගෙන එක ප්‍රශ්නයක් තියෙනවානේ. අද මේ දර්ශන පෙළවල තියෙනවා අපි බලමුකෝ ඇත්තටම මෙන්න මේ දර්ශන ටික තියෙනවා. මේ ඊයර අයිස් ගැහුවා කියන සුනකයන්ට වෙලා තියෙන දේ කියන එක තමයි කියන්නේ. හරි එකයි කියලා වෙලා අපි අත්තරින්කෝ කියලා හිතනවා. ඊට පස්සේ මේ සුනකයා වීඩියෝ කරලා ඉවරනකොට සහම්පති ඊට පස්සේ තවත් දීවරයෝ පිරිසක් ඒ ස්ථානේ පෙන්නලා තිනවා. තවත් සුනකයෝ ඒ විදිහටම කැරකෙනවා කියලා ඉවර වෙලා. ඉතින් මේ එක එක තැන්වල සතුන්ට මේක වුණාද ඇත්තටම එහෙම නැත්නම් මේ ජලය පානය කළා ඇත්තටම මේක දැනෙන්න පටන් ගත්තද කියලා ප්‍රශ්නයක් එන්න පටන් ගන්න තියෙනවා බලන් ඉඳලා අපිට කරගෙන යනවා. ඉතින් මේ මාරයිනේ සතුන්ටත් එහෙම දේවල් වෙනවද? මම දන්නේ නැහැ කියන්න මේක ඇත්තටම මේ තියෙන තත්ත්වයක් වාර්තා කිරීමක් ඉතින් ඒ හින්දා තමයි අපිට කියන්න වෙන්නේ. ඉතින් පොලිස් අඩවිනාශක කාර්යාලයේ නිලධාරීන් මේ සියල්ල ඔක්කොම මේ වෙනුවෙන් බැටලින් කරලා තිබුණා. දීවරයන් කියන්නේ දීවර වරාය භූමියේ සිටි මේ සතුන් කිසිදු අසනීපයකින් පෙළුණු සතුන් නොවේ කියලා උන් සැකකරුවන්ගේ මද්ද්‍රව්‍ය මිශ්‍ර ජලය පානය කිරීම හේතුවෙන් අසාමාන්‍ය හැසිරීම පෙන්වුම් කරා කියලා තමයි වාර්තා කරලා තියෙන්නේ. අතුන්ට කොහොම නම් මිනිසුන්ට කොහොම වෙනවද නැද්දනේ අර රුපියල් 20000ට කාන්තාවක් දූෂණය කරන්න ගිහිල්ලා ඉවර වෙලා එහා පැත්තින කුඩු ජාවාර මට ඕන විදිහට ඉතින් මිනිසුන්ගේ මොලේ කොහොම විකෘති වෙනවද